ආයිබෝවන් යාළුවනේ අද වීඩියෝ එකෙන් අපි ඔයාලට අරගෙන ඉන්නේ ශ්‍රී ලංකාවේ පස්වෙනි උද්භිත උද්‍යානය වන ශ්‍රී ලංකාවේ බටහිර පළාතේ අවිස්සාවේල නගරයට ආසන්න වූ කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති සීතාවක තෙත්කලාපීය උද්භිත උද්‍යානය ගැනයි. ශ්‍රී ලංකාවේ අලුතින් පිහිටවන ලද ජාතික උද්භිත උද්‍යානයන්ගෙන් එකක්. මෙම උද්‍යානය 2008 වර්ෂයේදී ආරම්භ කරලා තියෙන්නේ. මෙම උද්‍යානය කර 106ක් පුරා පැතිර තියෙනවා. ට්‍රයල් වලින් නම් 43ක් හැටියට සඳහන් වෙනවා. මහජනතාව සඳහා 2014 වර්ෂයේදී උද්‍යානය විවෘත කර තියෙනවා. එය පිහිටුවීමට ප්‍රධාන හේතු වූයේ ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට අයත් ශාක වර්ග රැක බලා ගැනීම, අපනයනය සඳහා වගා කරන ශාක සංරක්ෂණය කිරීම සහ පරිසර අධ්‍යාපනය වර්ධනය කිරීමටයි. මෙම භූමිය ඉතිහාසගත වන්නේ සීතාවක රාජධානිය සමගයි. පුරාණ කාලයේ මෙම භූමිය රාජකාරී භූමියක් ලෙස භාවිත වූ අතර පසුව රබර් වගා භූමියක් ලෙස පරිවර්තනය විය. අද එය ස්වාභාවික අලංකාරයෙන් පිරි උද්භිත උද්‍යානයක් බවට පත් වී ඇත. මෙම ස්ථානයට ගමන් කිරීම සඳහා ගමන් මාර්ගය වන්නේ කොළඹ සිට හෝ අවිස්සාවේල නගරයේ සිට ඔයාලා පැමිණෙනවා නම් පුවප්පිටිය හන්දියෙන් තුම්මෝද්‍ර පාරේ එන්න ඕනි. මෙම උද්භිත උද්‍යානයේ පිහිටි ගම වන්නේ ඉලුකෝවිටයි. මෙම උද්‍යානය පර්යේෂණ කටයුතු සඳහාද ඉවහල් වී තිබෙනවා. ශාක විද්‍යාඥයන්, විශ්වවිද්‍යාල සිසුන් සහ පරිසරවේදීන් මේ භාවිතා කරන්නේ ශාක සංරක්ෂණය සහ පර්යේෂණ සඳහායි. උද්‍යානය තුල දකින්නට ලැබෙන විශේෂතා තමයි මෙහි විවිධ ශාක කලාප රසක් සකස් කරලා තියෙනවා. දේශීය සහ විදේශීය ශාක, සුවඳ ශාක වගාව, ඖෂධීය ශාක වර්ග, අලංකාර භූමි සැලසුම්, ජල ගලා යන ස්වාභාවික දර්ශන අපිට දැක ගන්න පුළුවන්. මෙහි ඇති වටිනාකම් සීතාවක උද්භිත උද්‍යානය පරිසර සංරක්ෂණය, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට සහ ඉදිරි පරම්පරාවන්ට ශාක සම්පත් ඉදිරි කිරීමට විශාල දායකත්වයක් ලබා දෙයි. සීතාවක උද්භිත උද්‍යානය ශ්‍රී ලංකාවේ අතිශය වටිනා හරිත උරුමයක් ලෙස පවතී. ඔයාලා මෙම උද්භිත උද්‍යානය නරඹන්න එනවා නම් සම්පූර්ණ උද්‍යානය නරඹන්න උත්සාහ කරන්න. මෙම උද්‍යාන භූමියේ ඔයාලට ඕන කරන පහසුවම් සපයලා තියෙනවා. පරිසරය රස විඳින්න, බෝට්ටු පදින්න, කෑම බීම ගන්න පුළුවන්. අවන්හල්ද පිහිටා තියෙනවා. ඒ වගේම ඔයාලා ගෙදරින් රැගෙන එන කෑම බීම ගැනීමටත් මෙම ස්ථානයේ කිසිම තහනමක් නැහැ.
ඔයාලට ඇවිදීමේ අපහසුතාවයක් තියෙනවා නම් එම ස්ථානයේ ඉලෙක්ට්‍රික් ස්කූටර් තියෙනවා. එමගින් ඒගොල්ලෝ මුළු උද්භිත උද්‍යානයේ වටේ අපිව රැගෙන යනවා. ඉතින් එම ස්කූටර් වල ඉඳලා අපිට උද්‍යානය නරඹන්න පුළුවන්. උද්‍යානය නරඹීම සඳහා එම ස්කූටර් වලට යම් මුදලක් ඒගොල්ලෝ අය කරනවා. ඉතින් ඇවිදීමේ අපහසුතාවයක් ඇති අයට කිසිම කරදරයක් නැතුව උද්‍යානය නරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්න අද වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් අපේ channel එක subscribe කරලා like කරලා comment කරලා අපිත් සමග දිගටම එකතු වෙන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න.